ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න කලින් අපේ මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න ඕන. ඔයාලට මෙතනදී ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුදු පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි දැන් මම මූණ හොඳට හොදගත්තා. දැන් එහෙනම් අපිට තියෙන්නේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න. දැන් එහෙනම් යමු අපි ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න. දැන් මම හදාගත්ත මගේ ෆේස් පැක් එක. දැන් මම මේක ඇප්ලයි කරන්න තමයි යන්නේ. අපි ඇප්ලයි කරාට පස්සේ බලමු මේකේ මට කොහොමද රිසල්ට් හම්බුනේ කියලා. දැන් යමු මේක ඇප්ලයි කරන්න. Hello guys, welcome back to my YouTube channel. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් වෙනද වගේම ලස්සන රස කරගෙන තමයි අදත් මම ආවේ. ඉතින් මේ දවස්වල මගේ ස්කින් එකේ පිම්පල්ස් දාලා තියෙනවා. ඉතින් මේ පිම්පල්ස් ඉක්මනට හොඳ කරගන්න මම මේ දවස්වල පාවිච්චි කරන ෆේස් පැක් එකක් ගැන කියන්න තමයි අද මම ආවේ. ඉතින් ළමයි සබස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එකට යමු. ඉතින් අද අපි හදන ෆේස් පැක් එකට ඕන වෙනවා කෙසෙල්, ඊට පස්සේ අපිට වෙනවා කුරුඳු. ඉතින් මෙතනදී විශේෂම කියන්න ඕන කුරුඳු කුඩු ගැන. මොකද මම කුරුඳු කුඩු පාවිච්චි කරන්න පටන් ගත්තේ මීට මාස 8කට 9කට විතර කලින්. මොකද ඒ දවස්වල මගේ ස්කින් එකේ කුරුලෑ ඇවිල්ලා කුරුලෑ කැලල් ගොඩාක් තිබ්බා. ඒකට මට ඕන වුණා මේ කුරුලෑ කැලල් කොහොම හරි ඉක්මනට නැති කරගන්න. එතකොට ළමයි මං හෙව්වා මොනවාද කරන්න පුළුවන් ස්වභාවික සත්කාර ස්වභාවිකවම දෙයක් කළා කොහොමද මේවා නැති කරගන්නේ කියලා. එතකොට හුඟක් අය කිව්ව දෙයක් තමයි කුරුඳු කුඩු හොඳයි කියලා. ඊට පස්සේ මං ඒක ගැන චුට්ටක් හෙව්වා. ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා පවා මං හෙව්වා කුරුඳු කුඩු හොඳද කියලා. මොකද ඊට කලින් මම පාවිච්චි කරලා නැති නිසා සහ ෆස්ට් ටයිම් තමයි මගේ මූණේ විදිහට කුරුලෑ ආවේ. එතකොට මං හෙව්වා කුරුඳු කුඩු කොහොමද පාවිච්චි කරන්නේ කොහොමද මොනවද තියෙන්නේ අපේ ස්කින් එකට ගන්න පුළුවන් කියලා. පස්සේ ඔව් ඇත්තටම කුරුඳු කුඩු මේ කුරුලෑ වලට හොඳයි කියලා තිබ්බා. ඊට පස්සේ මම හිතුවා මේකෙන් කොහොම හරි හොඳ ෆේස් පැක් එකක් හදාගෙන ඇප්ලයි කරලා බලන්න ඕන කොහොමද රිසල්ට් හම්බෙන්නේ කියලා. ඊට පස්සේ මම ෆේස් පැක් 3ක් පාවිච්චි කරා කුරුඳු කුඩු වලින්. එක ෆේස් පැක් එකක් මම ඔයාලට දැනටමත් ගෙනල්ලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම්. ඊට පස්සේ දැන් මම අද ගෙනාවු ෆේස් පැක් එක සහ මම ඊළඟට ගෙනවා අනිත් ෆේස් පැක් එක. ඉතින් බලමු මේ ෆේස් පැක් වලින් කොහොමද මගේ කුරුලෑ අඩු වුනේ කියලා. හරි දැන් අපි බලමු මෙන්න මේ ෆේස් පැක් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපිට ඕන වෙනවා කෙසෙල්. ඉතින් මෙතනදී ඔයාලට කැමති වර්ගයේ කෙසෙල් එකක් එකතු කරගන්න පුළුවන් මේ ෆේස් පැක් එකට. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහේ කෙසෙල් ටික කපාගෙන ඒක හොඳට චොප් කරගන්නවා. ඒ කියන්නේ හොඳට මේක අර අපේ මූණට ඇප්ලයි කරන්න පුළුවන් තරමේ විදිහට මේ පේස්ට් එක හදා ගන්න ඕන. ඉතින් මේ විදිහට හොඳට මේක චොප් කරගන්නවා. ඉතින් දැන් අපි එකතු කරගන්නවා අපේ ෆේස් පැක් එකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් මේ තියෙන්නේ කුරුඳු කුඩු. මේ විදිහට කුරුඳු කුඩු මම නම් හැඳි කහමාරක් වගේ ගත්තේ. මේ විදිහට එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්නවා. ඉතින් ළමයි ඔයාලට මේ ෆේස් පැක් එක හදන්න කුරුඳු කුඩු ගද්දී සිල්ලර බඩු කඩ වලින් එතකොට බේත් බඩු කඩ වලින් ඕනම තැනකින් මෙන්න මේ කුරුඳු කුඩු ගන්න පුළුවන්. ඉතින් හොඳ වර්ගයේ කුරුඳු කුඩු එකක් ගන්න අනිවාර්යයෙන්ම. මොකද මේක අපේ මූණටනේ ඇප්ලයි කරන්නේ නිසා හොඳ වර්ගයේ කුරුඳු කුඩු එකක් ගන්න අනිවාර්යයෙන්ම. අපි මේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න කලින් අපේ මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න ඕන. ඔයාලට මෙතනදී ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුදු පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම අද ක්ලෙන්ස් එකක් පාවිච්චි කරලා මගේ මුහුණ පිරිසිදු කරගන්නවා. ඉතින් ඔයාලට පිරිසිදු සුදු පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්, ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ස්කින් එකෙන් පිම්පල්ස් කුරුලෑ තියෙනවා නම් ඒවා ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරොත්. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහකට මගේ ස්කින් එක හොඳට පිරිසිදු කරගන්නවා. හරි දැන් මම මූණ හොඳට හොදගත්තා. දැන් එහෙනම් අපිට තියෙන්නේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න. දැන් එහෙනම් යමු අපි ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න. හරි මේ විදිහට දැන් මම හදාගත්ත මගේ ෆේස් පැක් එක. දැන් මම මේක ඇප්ලයි කරන්න තමයි යන්නේ. දැන් අපි ඇප්ලයි කරාට පස්සේ බලමු මේකේ මට කොහොමද රිසල්ට් හම්බුනේ කියලා. දැන් අපි මේක ඇප්ලයි කරනවා. ඉතින් ළමයි අපි කුරුඳු එකතු කරලා හදන ෆේස් පැක් එකක් අපි මූණට ඇප්ලයි කරාට පස්සේ හුඟක් වෙලාවට විනාඩියක් විතර යනකම් මූණ චුට්ටක් දැවිල්ල ගතියක් තියෙනවා. ඉතින් ඔයාලට විනාඩියකට වඩා වැඩි කාලයක් මේක මූණේ තියාගෙන ඉන්න බැරි තරම් දාන්න ගත්තොත් මේක හොදලා ඉවත් කරන්න. හරි දැන් මේ විදිහට තියාගත්ත අපේ ෆේස් පැක් එක අපි විනාඩි 30ක් අපේ මූණේ තියාගන්න ඕන. ඉතින් දැන් විනාඩි 30කට පස්සේ මම මගේ ෆේස් පැක් එක රිමූව් කරලා තමයි යන්නේ. අපි බලමු මේ ෆේස් පැක් එකෙන් මට කොහොමද රිසල්ට් හම්බුනේ කියලා.
ඉතින් විනාඩි 20කට පස්සේ මට මේ විදිහට තමයි රිසල්ට් හම්බුනේ මේ ෆේස් පැක් එකෙන්. මුණ ක්ලියර් වෙලා තියෙනවා, ග්ලෝ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක කාලයක් පාවිච්චි කරපුවම අර කුරුණෑ කෙරල් අඩු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් දැන් යමු අපි මේක ටෝන් කරගන්නවා. ඉතින් හරි මෙන්න මේ විදිහට ටෝන ටික පුළුම් කෑල්ලකට අරගෙන මූණ හොඳට ටෝන කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ටෝන එකක් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වභාවික ටෝන එකක් තියෙනවා. ඒ තමයි අයිස් වතුර. ඉතින් ඔයාලට පුළුවන් අයිස් වතුර හරි අයිස් කියුබ් එකකින් හරි මෙන්න මේ විදිහට ෆේස් පැක් එකක් මූණට ඇප්ලයි කරාට පස්සේ ඇප්ලයි කරන්න. ඉතින් ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි අයිස් කියුබ් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ෆේස් පැක් එකෙන් මගේ ස්කින් එකට රිසල්ට් හම්බුනේ. ඉතින් අපිට ස්වභාවික සත්කාර කරලා අපේ ස්කින් එක කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද? ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. ගොඩාක් ලේසි ෆේස් පැක් එකක්. ගෙදරදීම හදාගන්න පුළුවන් ෆේස් පැක් එකක්. ඉතින් එහෙනම් ලස්සන වීඩියෝ එකක් කරලා ආයෙමත් එනවා. subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bye bye.